අපි කවුරුත් දන්නවා අපේ රටේ ඉතිහාසයේ පළමු වතාවට බන්ධනාගාරවල අර්බුද රැල්ලක් මතුවෙමින් තිබෙනවා. මීගමුව බන්ධනාගාරයෙන් ආරම්භි මේ බන්ධනාගාර අර්බුදය මහර නව මැගසින් කුරුවිට බන්ධනාගාර හරහා පල්ලන්සේන බන්ධනාගාරයෙන් දැන් නතර වෙලා තිබෙනවා. මේ වන විට මේ අර්බුදය විසින් නිලධාරී 10 දෙනෙක්ගේ රැඳවියන් 25 දෙනෙක් සමග 35 දෙනෙක්ගේ ජීවිත බිලි අරන් තිනවා මේ රටේ පුරවැසියන්ගේ. ඒ වගේම නිලධාරීන් 31 දෙනෙක් රැඳවියන් 118 දෙනෙක් සමග 149 දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා. ඒ වගේම කෝටි ප්‍රකෝටි ගණනක දේපල විනාශයට පත් කරලා තිබෙනවා. පුරවැසියෝ 35ක් මැරිලා අවසන් දැන්. 148ක් රෝහල්ගත කරලා අවසන් දැන්. කෝටි ගණනක දේපල නැතිනාස්ති වෙලා විනාශ වෙලා අවසන් දැන්. මේකට ප්‍රධාන හේතුව මොකද්ද? මේකට ප්‍රධාන හේතුවන් කිසිවක් නෙවෙයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පාලනය කරන මූලික බන්ධනාගාර 33ක් රටේ තිබෙනවා. මේ 33 රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 10511 අතර කියලා තමයි බන්ධනාගාර තොරතුරු වල තිබෙන්නේ. 10511යි. දැන් කී දෙනෙක් ඉන්නවද? දැන් මේ බන්ධනාගාර 33 ඉන්නවා 43000. එක්කෙනෙක් ඉන්න ඕන තැන 4 දෙනෙක් ඉන්නවා. දැන් බලන්න මීගමුව බන්ධනාගාර ඒ සිදුවීම වෙනකොට රඳවන්න පුළුවන් 800යි. රැඳවියෝ ඉන්නවා 2418ක්. මහර බන්ධනාගාරයේ රඳවන්න පුළුවන් 1200යි. රඳවලා තියෙනවා 4078ක්. පල්ලන්සේන බන්ධනාගාරයේ රඳවන්න පුළුවන් 10යි. රඳවලා තියෙනවා 2000ක්. කුරුවිට බන්ධනාගාරයේ රඳවන්න පුළුවන් 600යි. රඳවලා තියෙනවා 2000ක්. මැගසින් බන්ධනාගාරයේ රඳවන්න පුළුවන් 10යි. රඳවලා තියෙනවා 3500යි. එතකොට මේ තත්වය කොච්චර බිහිසුන්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. කොච්චර බිහිසුණු තත්වයක්ද? මේ තත්වය අද ඒවා බන්ධනාගාර නෙමෙයි, ඒවා පීඩකාගාර. ඒවා සිරකරුවන්ට ඒ වගේම සැකකරුවන්ට මූලික අයිතියවත් නැහැ. හුස්ම ගන්න පුළුවන් කමක් නැහැ. වැසිකිළියට කැසිකිළියට යන්න පුළුවන් කමක් නැහැ. ඒකට නිදහසක් නැහැ. නිදා ගන්න නිදහසක් නැහැ. ඒ තත්වයේ මොනතරම් පීඩාකාරී තත්වයක්ද කල්පනා කරලා බලන්න තමුන්නාසල. මේවා වහා ගිනි ඇවිලෙන සුළු තත්වයක්. වහා පුපුරන තත්වයක්. බන්ධනාගාරයේ බෝඩ් එකේ ගහලා තියෙනවා සිරකරුවෝද මිනිස්සුયો කියලා. හැබැයි ඇතුලේ මේ මිනිස්සු සත්තු වගේ. සත්තුන්ට තියෙන සැලකිල්ල නැහැ. 1:4යි. 1200ක් ඉන්නවනේ දැන් 4000 ගණන් ඉන්නේ. ඒතර මේ தত্ত্বය තමයි මේකේ මූලික தত্ত্বය. පිපිරෙනවා. පීඩාකාරී. දැන් මේ தത്വෙට උත්තර හොයන්න නැතුව ගොන් මරිමෝඩ තකතිරු ආණ්ඩුව මුග්ධ ආණ්ඩුව අතිසාරයට අමුඩ ගහන්න හදනවා. මේ ආණ්ඩුව ඔප්පු කරලා ඉවරනේ. දිට්ටුව එකෙන් මේ ආණ්ඩුවට වැඩ බෑ කියලා ඔප්පු කරලා ඉවරයි. ඩෙන්ගු වලින් වැඩ බෑ කියලා ඔප්පු කරලා ඉවරයි. ගොවියන්ගේ වී ප්‍රශ්නේදී වැඩ බෑ කියලා ඔප්පු කරලා ඉවරයි. දැන් බන්ධනාගාර ප්‍රශ්නේදීත් වැඩ බෑ කියලා ඔප්පු කරලා ඉවරයි. දැන් වැඩ බැරි මේ ගොන් මරිමෝඩ ගොබ්බ ආණ්ඩුව දැන් මේකට අතිසාරයට අමුඩ ගහන්න හදනවා. දැන් මොකද ඊයේ කරනවා මේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කරනවා. දැන්
අධිකරණ ඇමති අර පේජ් බෝයි හර්ෂණ නානායක්කාර බබා කියනවා බන්ධනාගාර තර කියන මොනවද ආරක්ෂාව තර කළාලු. 1200ක් ඉන්න තැන 4800ක් දාලා ඒකට ඒ මදිවට ඒක වටේට හමුදාව දානවා. STF එක දානවා. වැඩක් තියෙනවද උත්තරේ ඒකද? ඒ විතරක් නෙමෙයි මේ පේජ් බෝයිලා කියනවා ආණ්ඩුවේ මැති ඇමතිවරු මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල ඒ තව වැඩවැලි ටාසන් කෙනෙක්. ඒ වගේම හර්ෂණ නානායක්කාර බබා කියනවා මේවා පිටිපස්සේ බන්ධනාගාර අර්බුදයේ පිටිපස්සු කුමන්ත්‍රණයක් තිබිය හැක. දැන් කුමන්ත්‍රණ න්‍යායකුත් මේකට පටබඳිනවා. මහත්වෝ කුමන්ත්‍රණ නෙවෙයි මේක පිටිපස්සේ තියෙන්නේ. තමුන්නාන්සලගේ වැඩබැරිකම. තමුන්නාන්සලගේ ගොබ්බකම. තමුන්නාන්සලගේ මගරිමෝඩකම. තමුන්නාන්සලගේ සහකම්පනයක් නැතිකම. මේවා ඇතුළේ ඉන්නේ මිනිස්සුયો කියලා නොහිතන එක. මේවා ඇතුළේ මිනිස්සුયો කියලා හිතුවනම් මේවට උත්තර තියෙනවා. මොනවද උත්තර? දැන් මේ 42000න් 61.2ක් විගණන කාර්යාංශය කියනවා 61.2ක් මත්ද්‍රව්‍ය වැරදි වලට සක්ෂිත බන්ධනාගාර ගත වෙච්ච අය තමයි 61.2ක් ඉන්නේ. මේ 61.2 ඇතම් වෙලාවට මේක අඩු කරන්න පුළුවන් විශාල ප්‍රමාණයකින්. රස පරීක්ෂක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තියෙනවා. දැන් ඔබලක නව මැගසින් බන්ධනාගාරේ ඒ කැළඹිල්ල වෙලාවේ සිරකරුවන් අතේ දීච්ච පුවරු ඒව මොනවද තිබ්බේ? නඩු වාර්තා ඉක්මන් කරන්න. තාම මානසික එලීමක්. ඇයි? අල්ලන් යනවා පොලිසිය 54 වගන්තිය ගහලා දානවා ඇතුළට. මාස 8යි 10යි රස පරීක්ෂක වාර්තා වෙන්නේ නැහැ. 15000ක් රස පරීක්ෂක වාර්තා තියෙනවා තොගයක්. ඒතකොට මේකට උත්තරයක් නැද්ද? දෙන්න බැරිද උත්තරයක් කඩිනමින්? සල්ලි යනවද? මොකද කරන්න ඕනේ? රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු ටික රසායනඥයන් ටික වහාම බඳව ගන්න ඕන. ඒක ලෝකේ නව තාක්ෂණයක් තියෙනවා ඉක්මනින් මේක හොයන්න පුළුවන්. මේ මද්ද්‍රව්‍ය ඉක්මනින් මේවා තියෙන අනුපාන අයින් කළා මේවා තනුක කරලා තියෙන දේවල් අයින් කළා මේවා තියෙන ලක්ස්පේ කුඩු ඩිස්පීන් කුඩු පැනඩෝල් කුඩු තියෙන වීතියේ තියෙන මද්ද්‍රව්‍ය වල ඒවා අයින් කළා ඇත්ත මද්ද්‍රව්‍ය ගන්න හොයා බලන නව තාක්ෂණ ලෝකේ තියෙනවා ඒවා ගේන්න ඕනේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව බල ගන්නවන්න ඕනේ ඒක දෙක තමයි ඒක කරනතුරු අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ තියෙනවා අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ තියෙනවා NDCDB එකේ තියෙනවා රසායනාගාරයක්. ඒක ලෝකෙ පිළිගත්තු රසායනාගාරයක්. UNODC එක එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය අපරාධ වැළැක්වීමේ කාර්යාංශය පිළිගත් රසායනාගාරයක් තියෙනවා අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ. අන්න ඒක රජයේ රස පරීක්ෂකගේ සුපරීක්ෂණයට දෙකෙන් මේ වාර්තා ටික දුන්න නම් මේ ප්‍රමාණය අඩු වෙනවා. ඊගාවට අපේ විශ්වවිද්‍යාලවල තියෙනවා රසායනාගාර. රස පරීක්ෂකගේ රජයේ රස පරීක්ෂකගේ සුපරීක්ෂණය යටතේ ඒ විශ්වවිද්‍යාලවල තියෙන රසායනාගාර ටික පාවිච්චි කරලා රස පරීක්ෂක වාර්තා ටික දෙන්න පුළුවන්. මාසයක් යනකොට මේ ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මේ හිරගෙවල් වල ඇතුලේ ඉන්නවා පීඩාවට පත් වෙලා රුපියල් 10000ට වඩා අඩු දඩ මුදල් ගෙවා ගන්න බැරි දහස් ගාණක්. ඒ අය රුපියල් 10000 ගෙවා ගන්න බෑ. ඒ අය දාන්නකො පළාත් පාලන ආයතන වලට මුදලින් දඩේ ගෙවන්න බැරි නම් ශ්‍රමයෙන් දඩේ ගෙවන්න කියන්නේ. ඒකට ඕනේ නිර්මාණාත්මකව හිතන විදිය. හිතන විදිය අවශ්‍යයි. ශ්‍රමයෙන් දඩේ ගෙවන්න මුදලින් ගෙවන්න බැරි නම් රුපියල් 10000 නම් දවස් 10ක් පළාත් පාලන ආයතනයේ වැඩ කළාම මාර්ග කම්කරුවෙක් විදියට වැඩ කළාම මේක ගෙවා දාත හැකියි. එතකොට නිදහස ලැබෙද හැකියි. ඊළඟට අත්හිට වූ සිරදඬුවම් ගන්න පුළුවන්. පොඩි වැඩ. ඊළඟට ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුවක් තියෙනවා. මේ දෙපාර්තමේන්තුවට මේ දාන්න පුළුවන්. ඉතින් මේ වගේ උත්තර තීද්දී අද මේ ආණ්ඩුව
තමන්ගේ වැඩබැරිකම නිසා මිනිස්සු මරා ගන්න තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලනවා මේ කුමන්ත්‍රණ න්‍යාය දාලා මේක යටපත් කරන්න එපා. මේක කුරුවිටින් නතර වුණාට හෙට වෙනකොට තව තැනකට පැසිරෙන්න පුළුවන්. සමේ වහාම මේ තදබඩේ අඩු කරලා මේ සිරකරුව මිනිස්සුෝ කියලා ඒ අයට මේ පීඩාවෙන් ඒ අය ගලවලා ඒ අයගේ අහිංසක මිනිස්සු මේ පීඩාවේ ගොදුරු බවට පත් වෙච්ච අහිංසක මිනිස්සු මේකෙන් ගලවන්න කියන ඉල්ලීම තමුන්නාසලා අපි හරහා අපි මේ වැඩබැරි ආණ්ඩුවෙන් කරනවා මේ රටේ ජනතාවටත් මේ අපරාධයේ වග උත්තර කඩුව පිළිබඳව අපි කියා සිටිනවා.